මගේ යාළුවෝ සියලු දෙනාටම සුබ දවසක්. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිරගනා හෝඩියේදී අපි කතා කරලා දැන් සම්පූර්ණ අපි හිරගනා හෝඩිය සම්පූර්ණ කතා කරලා ඉවරයි. නමුත් හිරගනා හෝඩිය දැන් අපි මුල ඉඳන් මේ එන්නේ. එතකොට මේ මුල ඉඳන් එද්දි මේ හිරගනා හෝඩිය සාමාන්‍යයෙන් කියලා දුන්නාට පස්සේ කියලා දෙන්න ඕන තවත් පොඩි අක්ෂර ටිකක් සහ පොඩි සිම්බල්ස් ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ සිම්බල්ස් ටික සහ අනිත් අක්ෂර ටික මොනවද කියලා කතා කරන්න තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බලාගෙන ඉන්න සියලු දෙනාම මගේ වීඩියෝ එක මගේ පේජ් එක එහෙම නැත්නම් මගේ channel එක subscribe කරලා එහෙම නැත්නම් follow කරලා එකතු වෙලා ඉන්න කියලා ඉල්ලීමක් කරන ගමන් අපි යන් අපේ ඊළඟ වීඩියෝ එක start කරන්න. හරි. මුලින් අපි හෝඩිය ඕපන් කරගමු. මේක තමයි හෝඩිය. අපි මෙතෙන්ට එනකන් ඉවර කරා. මෙතෙන්ට එනකන් සම්පූර්ණයෙන්ම ඉවර කරා. අක්ෂර 46ක් තියෙනවා. ඔය 46ම ඉවර කරා. ඊපස්සේ දැන් මෙතන ඉඳන් මේ ටික තමයි අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ කන්ටිනියු කරන්න. ඔය ටිකයි මේ ටික. එතකොට දැන් මම මේ ටිකේ මේ ඔක්කොම දේවල් ටික ඔයාලට කියලා දෙන්නේ නැහැ. හොඳේ. දැන් බේසික්ලි ඔයාලට කියලා දෙන්න ඕන දේවල් ටික තියෙනවා. ඒ දේවල් ටික තමයි මම ඔයාලට කියලා දෙන්නේ. තේරුණාද? මේ ඔක්කොම මම ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මේ දේවල් ටික ඔක්කොම මම ඔයාලට කියලා දීලා නැහැ. මම එකක් මෙතනදී කියලා දුන්නාම ඔයාලට තේරෙනවා මේ ඉතුරු ටික වෙන්නේ කොහොමද කියන ඔයාලට තේරෙනවා. හරි. අන්න ඒ තේරෙන තත්ත්වයට මම පත් කරලා තමයි වීඩියෝ එක නතර කරන්නේ කොහොමද? තේරුණාද? හරි. අපි ඉස්සෙල්ලාම යමුකෝ මේ අක්ෂර ටික කතා කරන්න කලින් අපිට කතා කරන්න තියෙන සිම්බල්ස් මොනවද කියලා කතා කරන්න. මම පේන්ට් එක ඕපන් කරගන්නවා. මම මෙතනින් දාගන්නවා oil brush එක. අපිට මෙතනදී ඕපන් මේ පළවෙනිට අපිට කතා කරන්න වෙන්නේ මේ 10 කියන සිම්බල් එක. ඒක මොකක්ද කියලා මම කියන්නම්. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. පොඩි ඉරි කෑලි දෙකක් හොඳේ. මෙච්චර ලොකුවට ගහන්නේ නැහැ. අකුරක් එක්ක බලද්දි මෙන්න මෙහෙම පොඩි ඉරි කෑලි දෙකක් තමයි ගහන්නේ හොඳේ. ඉතින් ඔයාලට පේන්න තමයි මම මේ විදිහට ඉරි කෑලි දෙකක් ලොකුවට ගැහුවේ. හොඳද? දැන් සාමාන්‍යයෙන් කියන්න ලියමුකෝ අපි. මෙහෙම කියන්න ලියනවා නම් මෙන්න මේ විදිහට මේක මෙහෙම එහෙන ලොකුවට ගන්න නැහැ හොඳේ. කොහොම ලොකුවට ගන්න නැහැ. හරිද? මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම පොඩිවට තමයි ගන්න. තේරුණාද? හරි. එතකොට මේකට කියන්නේ මොකද්ද? තෙන් තෙන්. හොඳේ. මේකට කියන්නේ තෙන් තෙන්. අපිට මේකේ අකුරු ලියන්න බැයිද? පුළුවන් නේ. තෙන් තෙන්. හරි 10 10 නෙමෙයි 10 10 නෙමෙයි 10 10 හොඳේ th දැම්මොත් ද වෙන නිසා තමයි මම th දැම්මේ නැත්තේ ඉතින් මේක 10 10 හොඳේ අම්මට අපි ලිව්වොත් එහෙම ලිව්වමද ආයෙක වෙනස් කරන්න බැයිද හරි ෂෝර් අපි ගමු මකෙන් පොඩි වෙලානේ හරි අපි මකෙන් තාජුට ලොකු කරගමු කිව්වොත් එහෙම අපි දාගමු 22ට වගේ මොකද කියන්නේ තෙන් තෙන් මේකට කියන්නේ තෙන් තෙන් අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මරු කියන එක. සිංහල භාෂාවෙන් මරු වුණාට ජපන් භාෂාවේදී මරු කියලා කියන්නේ පොඩි රවුමකට මෙන්න මෙහෙම පොඩි රවුමක්. හොඳේ. මේකත් අපි ගත්තොත් එහෙම හියන්න ලියමුකෝ. මේක හියන්න ලියනවනේ. මේ මරු කියන එක මෙන්න මේ විදිහට ලොකුවට ලියන්නේ නැහැ. හොඳද? ඒක ලියන්නේ ඊටාම පුංචි මෙන්න මෙහෙම පුංචිවට තමයි අකුරත් එක්ක බලද්දි තාම පුංචිවට තමයි මේ මරු කියන එකත් ලියන්නේ. හරිද? හරි. අපි කතා කරමු එතකොට පොයින්ට්ස් දෙක. එතකොට මේ 10 10 කියන එක හරි. ඒ කියන්නේ available මේ 10 10 කියන එක මෙන්න මේ 10 10 කියන එක අපිට දාන්න පුළුවන් අක්ෂර ටිකක් තියෙනවා. අපිට මේ මුළු හෝඩියේම තියෙන සම්පූර්ණ අක්ෂර ටික ඔක්කොම දාන්න බෑ. තේරුණාද? හරි. මම හෝඩියයි මේකයි වෙන වෙනම ගන්න. මේ හෝඩියේ තියෙන අකුරු ටික ඔක්කොම මේ හෝඩියේ තියෙන අකුරු ටික ඔක්කොම
අපිට මේ අකුරු ටික ඔක්කොරම මේ තෙන් කියන එක දාන්න බෑ. අකුරු ඉතාලම පොඩි ප්‍රමාණයක් තමයි මේ තියෙන්නේ මේ තෙන් කියන එක දාන්න. ඒ තෙන් දාන්න පුළුවන් අකුරු මොනවද කියලා කිව්වොත් එහෙම අපිට පුළුවන් කයන්ට දාන්න පුළුවන්. අපිට පුළුවන් ඒ කියන්නේ කයන්න කියලා කියන්නේ කයනු සෙට් එකකටම දාන්න පුළුවන්. කයන්න, කියන්න, කුයන්න, කයන්න, කොයන්න ඔය අකුරු පහටම දාන්න පුළුවන්. තේරුණා? ඊට පස්සේ අපිට පුළුවන් සයන්නට දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් තයන්නට දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් හයන්නට දාන්න. හරි. ඔන්න ඔය අක්ෂර ටික ඔක්කොටම අපිට තෙන් කියන එක දාන්න පුළුවන්. හරි. අනිත් ඔය තියෙන නයන්නට, මයන්නට, යයන්නට, රයන්නට තෙන් දාන්න බෑ. තෙන් නෙමෙයි ඒ අකුරු ටිකට ඇත්තටම කිව්වොත් මේ මරුවත් දාන්න බෑ. ඒ කියන්නේ මේ රවුමවත් දාන්න බෑ. මේ රවුමවත් අර අපිට ඒවට දාන්න බෑ. හරි. එතකොට මේ තෙන් කියන ඒවා දාන්න පුළුවන් මෙන්න මේ අකුරු හතරට විතරමයි. මොනවද කියලා කිව්වොත් එහෙම කයන්න, සයන්න, තයන්න, හයන්න. ඔය අකුරු හතරට විතරයි දාන්න පුළුවන්. හරි. අපි කතා කරමු මේ අකුරු ටිකෙන් මේ මුල් මේ අකුරු මේ පහ ගැනම මම මේ කතා කරන්න යන්නේ නැහැ. හොඳේ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ කයන්නට තෙන් දැම්මාම හැදෙන විඤ්ඤාසය තියෙනවානේ අක්ෂර විඤ්ඤාසය තියෙනවානේ. ඒ අක්ෂර විඤ්ඤාසයම තමයි අර අකුරු පහේ අනිත් ඒවාට හැදෙන්නේ. හොඳේ. දැන් කයන්නට තෙන් දැම්මම ගයන්න හැදෙනවා නම් කියන්නට තෙන් දැම්පුවම ගියන්න හැදෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. තේරුණා? කුයන්නට තෙන් දැම්මොත් ඒක ගුයන්න. කියන්නට තෙන් දැම්මොත් ඒක ගෙයන්න. කොයන්නට තෙන් දැම්මොත් ඒක ගොයන්න. ඉතින් ඒක නිසා මම මේ අකුරු පහටම තෙන් දාලා පෙන්නන්නේ මේ හැදෙන්නේ මේ තෙන් දැම්මම හැදෙන්නේ මෙන්න මේ අක්ෂර විඤ්ඤාසය කියලා මම අකුරු පහටම තෙන් දාන්නේ. කයන්නට තෙන් දැම්මම ගයන්න හැදෙනවා නම් ඊටු අකුරු පහටත් තෙන් දැම්මම හැදෙන්නේ ගයන අක්ෂරයම තමයි. තේරුණාද? ගයන ශබ්දයේම තියෙන අක්ෂර ටිකක් තමයි හැදෙන්නේ. තේරුණාද? කයන්නට තෙන් දැම්මම ගයන්න වෙනවා. කියන්නට තෙන් දැම්මම ගියන්න වෙනවා. කුයන්නට තෙන් දැම්මම ගුයන්න වෙනවා. කියන්නට තෙන් දැම්මම ගෙයන්න වෙනවා. කොයන්නට තෙන් දැම්මම ගොයන්න වෙනවා. හරි. අපි කොහොමද කියලා බලමු. කයන්නට තෙන් දැම්මම තෙන් දාන්නේ කොහොමද කියලා අපි බලමු. හරිද? දැනට මම මේ ටික මකා ගන්නම්. මම මෙතන ඔයිල් බ්‍රෂ් එක දා ගන්නම්. හරි. අපි ඉස්සෙල්ලාම මම ඔයාලට ඉගෙනුවා කයන්න ලියන විදිහ. මෙන්න මෙහෙම කයන්න ලියනවා. මේ පොඩි ගැටයක් එනවා. ඕන්න ඔහොම තමයි කයන්න ලියන්නේ. මේ කයන්නට මේ දාපු ඉර තෙන් එකට අදාළ වෙන ඉරක් නෙමෙයි. හොඳේ. මේ ඉර දාන්නේ ඉර ගණන් කයන්න අපිට අඳුර ගන්න ඕන නිසා. කත කණන් කයන්නේදි තමයි මෙන්න මේ ඉර නැත්තේ. තේරුණාද? කත කණන් කයන්නේදි ඉර නැහැ. ඉර ගණන් කයන්නේදි මෙන්න මේ ඉර තියෙනවා. තේරුණාද? හරි. ඒක නිසා අනිවාර්යෙන් හිරගණන් කයන්නක් අපිට ගයන්න කරන්න ඕනේ නම් මෙන්න මේ ඊරට නිකන් මෙන්න මේ ඉරි කැලක් දාන්න එපා මේ ගා කියලා. එතකොට මේක කත කණන් කා වෙනවා. තේරුණාද? ඒක නිසා අනිවාර්යෙන් හිරගණ වචනයක් ලියද්දී ඔය අනිවාර්යෙන් මේ ඉරි කැලල ලියන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් කයන්න ලියද්දී හිරගණන් කයන්න ලියද්දී මේ පුංචි ඉරි කැලල අනිවාර්යෙන් දාන්න. තේරුණාද? ඒ ඉරි කැලල දාලා ඔයාලා තෙන් දාන්න ඕනේ නම් මෙන්න මෙහෙම තෙන් දාන්න. තේරුණාද? මම ඒක අඳුර ගන්න තමයි වෙන පාටකින් ලිව්වේ. මේ දාලා තියෙන්නේ තෙන්. එතකොට මේ කයන්න තෙන් දැම්මහම මොකද්ද උනේ? ගයන්න. ඉතින් ඉදිරි අක්ෂර ටික ඔක්කොම කියන්නට තෙන් දැම්මහම ගියන්න. කිව්වා වගේම කුයන්නට තෙන් දැම්මහම ගුයන්න. කියන්නට තෙන් දැම්මහම කියන්න. කොයන්නට තෙන් දැම්මහම ගොයන්න. ඉතින් ඒක අමතක කරන්න එපා. ගයන්න ලියන්නේ කයන්න ලියලා කයන්නට තෙන් දාන එක තමයි කරන්නේ. හරි. අපි ඊළඟට එමු සයන්න තෙන් දැම්මම මොකද හැදෙන්නේ කියලා බලන්න. සයන්න ලියන විදිහත් මම ඔයාලට උගන්වලා තියෙන්නේ මෙහෙම. හරිද? හරි. ඔන්න ඔහොම තමයි සයන්න ලියන්නේ. අපි ඒක නිල් පාටින් ලියමු. මෙහෙම
මේ මොකද්ද? මේකට කියන්නේ සයන්න. දැන් අපි මේකට තෙන් දානවා. හරි. ඔන්න ඔහම තෙන් දාන්න. තෙන් දැම්මම මොකද හැදෙන්නේ? සයන්න. සා. හරි. SA නෙමෙයි. හොඳේ. තෙන් දැම්මම SA නෙමෙයි. EZ. තේරුණාද? සයන්න. සයන්න. හරි. තෙන් දැම්මම සා නෙමෙයි. සා. තේරුණාද? හරි. මෙතනදී පොඩි අවුලක් තියෙනවා මේ හෝඩියේදී මේ අක්ෂර ටික. ඒ කියන්නේ සයන්නට පස්සේ අපි හිරගණ හෝඩියේදී ඔයාලට මතක ඇති මම කිව්වා මේ සියන්නක් නැහැ ෂියන්නක් තියෙන්නේ කියලා. හරිද? එතකොට ඇත්තටම කිව්වොත් මේ දැන් මේ ඉමේජ් එක ඔයා බැලුවොත් එහෙම ඔයාලට මේ ඉමේජ් එකේ බලා ගන්න පුළුවන් Z කියලා තියෙනවා. ඇත්තටම මේක Z නෙමෙයි. හොඳේ. මේක Z නෙමෙයි. ඒකට කියන්නේ G කියලා. මොකද්ද? G. පැටලෙන ඒවා තියෙනවා. ඒක මම කිව්වේ හරියට බලන්න ඒවා පටලවා ගන්න එපා කියලා. තේරුණාද? මේකට කියන්නේ ෂියන්න. මේකට කියන්නේ වියන්න නෙමෙයි ජියන්න. තේරුණාද? මම ඒක ඔයාලට ලේසියෙන් පෙන්නන්න. මේක සී නෙමෙයි. මේක ෂී. මේක Z නෙමෙයි. මේක ජියන්න. කොහොම නේද ජීලියන්? පැටලෙද? G අර මෙහෙමනේ. J අකුර ලියලා ලියන්නේ. අකුරු ඒකත් පැටලෙනවා මටද? නේ? ඔන්න ඕක තමයි මේ මෙන්න මේකෙදි කියන්නේ ෂියන්නට තෙන් දැම්මහම G හොඳේ මේක වැරදි. මේකත් වැරදි. හරිද? මේකේ මේ තියෙන එක වැරදි. හරිද? තේරෙන්නද කියලා මම හිතනවා. ඉතින් අනිත් ටික ඔක්කොම ඒ විදිහට තමයි යන්නේ. සුයන්න, සයන්න, සොයන්න. හරිද? මෙතනදී අපි වෙනස් කරන. හරි. දැන් මම මෙතනදී වෙනස් වෙන අකුරු ටික විතරක් මම මෙන්ෂන් කරන්නම්කෝ. හරි. මෙතනදී මේක වෙනස් වෙනවා ජියන්න විදිහට. මේක හරි. මේකත් හරි. මෙන්න මේ ටික හරි. මෙන්න මේ ටික හරියට බලා ගන්න ඕනේ. මොකද දන්නවද? ඔන්න ওই ටික තමයි හිරගණ හෝඩියේදී මාරු වෙලා තියෙන්නේ. හරි. තා ටී නෙමේ චී. තා චී තු නෙමේ සු. හරි. තා චී සු. සා ෂී නෙමේ සෝරි සා සී නෙමේ සා ෂී. ඊට පස්සේ හා හි හු නෙමේ හා හි ෆු. ඉතින් ඔන්න ඔය කියන අකුරු හතර ගැන තමයි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. තේරුණාද? හරි. එතකොට සයන්න සෝරි සයන්නට තෙන් දැම්මම සා වෙනවා. නමුත් ෂියන්නට තෙන් දැම්මම G වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඒක G වෙන්නේ. හරි. ඒක මතක තියාගන්න. එතනින් එහා අනිත් අකුරු ටික ඔක්කොම සයන්නට, සයන්නට, සොයන්නට තෙන් දැම්මම සා Z සෝරි සා සු සේසෝ වෙනවා. තේරුණාද? හරි. ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ අපි යමු තයන්නට තෙන් දැම්මම මොකක්ද වෙන්නේ කියලා බලන්න. අපි තයන්න ලියමු. තයන්න ලියන්නේ මෙහෙම තයන්න ලියනවා. තයන්නට තෙන් දානවා. තයන්නට තෙන් දැම්මම මොකද්ද හැදෙන්නේ? දා. හරි. දා. මොකද්ද? දා. තයන්නට තෙන් දැම්මම හැදෙන්නේ දා. දා නෙමෙයි මෙතන මේ තියෙන DA කියලා. ඒක දා කියලා නෙමෙයි උච්චාරණය කරන්නේ අපි දයන්න. මොකද්ද? දයන්න. දඹර කිල්ල කියලාද අපි පාවිච්චි කරන දයන්න තියෙන්නේ. අන්නේ දයන්න තමයි මෙතනදී අපි පාවිච්චි කරන්නේ. ඩක්කෝ කියන දයන්න නෙමෙයි දයන්න. හරිද? තයන්නට තෙන් දැම්මම දයන්න වෙනවා. ඉතින් එතනත්
දැන් අපි උඩදී තාච්චීනේ උනේ. හරි. තාච්චීනේ. තේරුණාද? තාච්චි. හොඳේ. චියන්න අපි හිරගනා හෝඩියේදී තා තී වෙනුවට චී ජූස් කරාට චියන්නට තෙන් දැම්මා කියලා ෂී අකුරේදී මාරු වුණා වගේ චී අකුරේදී මාරු වෙන්නේ නැහැ. ඒක උච්චාරණය කරන්නේ දී කියලාම තමයි. එතකොට මේක හරි. ඕක හරි. හරිද? හරි. ඊට පස්සේ අපි මොකද මෙතනදී කරන්න අපිට ඊ තියෙන අකුර අපි මෙතනදී වෙනස් වුණ අකුර මොනවද කියලා බලුවොත් සූ වෙනස් වෙනවා. ඒ කියන්නේ තා චි තු නෙමෙයි සූ. සුයන්නේදිත් තෙන් දැම්මහම වෙන්නේ සූලියන්නේ ඔන්නෝමන් සූලියන්නේ මේකට තෙන් දැම්මාම වෙන මොකුත් අකුරක් හැදෙන්නේ නැහැ. සූ වගේ දෙයක් හැදෙන්නේ නැහැ. හොඳයි. මේකෙදි හැදෙන්නේ දූම තමයි. ඒක වෙනස් වෙන්නෙත් නැහැ. මේකට කියන්නේ දූ කියලා. දූ නෙමෙයි දූ. දූ නෙමෙයි දූ. හොඳයි. හරි. මම ආයෙ පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න. සූ අකුර ලියනවා මෙහෙම. ඒකට තෙන් දානවා. ඒක තෙන් දැම්මම සූ අකුරට තෙන් දැම්මම දූ අකුර වෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ අපි යමු අපිට ඊළඟට කතා කරන්න තියෙන හා අක්ෂරය. හා අක්ෂරය ලියන විදිය ගත්තොත් එහෙම ඕම හරි. මේක හා කියලා අපි ලියනවා. හා අක්ෂරයට තෙන් දැම්මම මොකද්ද වෙන්නේ? හා අක්ෂරයට තෙන් දැම්මම බා අක්ෂරය හැදෙනවා. තේරුණාද? හයන්නට තෙන් දැම්මම මොකද්ද හැදෙන්නේ? බා. එතකොට දැන් අපි කයන්නට තෙන් දැම්මම මොකද හැදෙන්නේ කියලා ඉගෙන ගත්තා. සයන්නට තෙන් දැම්මම හැදෙන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ෂියන්නට තෙන් දැම්මම හැදෙන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. එතකොට තයන්නට තෙන් දැම්මම මොකද්ද හැදෙන්නේ කියලා ඉගෙන ගත්තා. චියන්නට තෙන් දැම්මම හැදෙන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. සුයන්නට තෙන් දැම්මම හැදෙන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. අවසාන වශයෙන් අපි හයන්නට තෙන් දැම්මම ඉගෙන වෙන්නේ හැදෙන්නේ මොන අක්ෂරයද කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් මේ හයනෝ අක්ෂර පහෙත් ෆූ අක්ෂරයට තෙන් දැම්මම හැදෙන්නේ මොකද්ද කියලාත් අපි බලලා තෙන් කතාව අපි නතර කරමු. තේරුණාද? හරි. අපිට ෆූ අක්ෂරය ලියන විදිහ කතා කරොත් එහෙම ෆූ අක්ෂරය ලියන්නේ මෙහෙම මේකට තමයි ෆූ කියලා කියන්නේ. මේකට තෙන් දැම්මාම හැදෙන්නේ බුයන්න. ආයේ මේ හා හි හූ නැතුව ෆූ හැදුනා කියලා එකට තෙන් දැම්මහම වෙන මොකුත් අකුරක් හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ බුයන්න. තේරුණාද? ඒක ඔල්වේ තියාගන්න. මෙතන එතකොට තෙන් දැම්මහම ශබ්දය වෙනස් වෙන්නේ ෂී අකුරට තෙන් දැම්මොත් විතරයි. අනිත් අකුරු වලට තෙන් දැම්ම කියලා අකුරු පහේ වෙනස වෙනස් වෙන්නේ නැහැ. හරි? ඒ කියන්නේ කයන්නට තෙන් දැම්ම කියලා ගායන ශබ්දය හැදෙනවනේ. කයන්නට තෙන් දැම්මම ගායන ශබ්දය හැදෙන්නේ. ඉතින් ඒ අකුරු පහටම තෙන් දැම්ම කියලා. ඒ කියන්නේ කකි කුකේ කෝ කියන අකුරු පහටම තෙන් දැම්ම කියලා ගා ශබ්දය අයින් වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට ශබ්දයක් වෙනස් වෙන්නේ සාකුරට තෙන් දැම්මාම zා වෙනවනේ. z a වෙනවා. තේරුණාද? එතකොට සාක්ෂරයේ සාසු සේසෝ කියන අකුරු හතරට තෙන් දැම්මාම z අක්ෂරයේ ශබ්ද තමයි එන්නේ. ඒ කියන්නේ zaa di zaa zu sezo වෙනවා. එතකොට ෂී අක්ෂරයට තෙන් දැම්මාම g අක්ෂරය හැදෙනවා. තේරුණාද? ඊට පස්සේ තා අක්ෂරයට තෙන් දැම්මාම දා හැදෙනවා. චි සු තෙතෝ කියන අක්ෂර ටිකට තෙන් අරුණාම ඒකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කෙලින්ම දාදි දු දෙදෝ කියන අක්ෂර ටික හැදෙනවා. ඊට පස්සේ හයන්න. හයන්නට තෙන් දැම්මහම බයන්න හැදෙනවා. ඉතින් හා හි ෆු හේ හෝ කියන අපි
දැම්මට අපි හුයන්න වෙනකොට ෆුයන්න දැම්මා. ෆුයන්නේදී තෙන් දැම්මට භාෂාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ අකුරු පහටම හැදෙන්නේ බබිබු බෙබෝ කියලා. හරි. ඔන්න ඉතින් තෙන් අක්ෂර 4 ගැනම සම්පූර්ණ අපි කතා කරලා ඉවරයි. අපි ඊළඟට කතා කරමු මරු ගැන. මරු දැම්මාම මරු දාන්න පුළුවන් අක්ෂර මොනවද කියලා සහ මරු දැම්මාම හැදෙන්නේ මොන අකුරද කියලා අපි බලමු. හරි. මරු අපි ලියන්නේ මම එක පින්ක් කලර් එකකින් ලියන්න. මරු ලියන්නේ මෙහෙම මරු ලියන්නේ ඊට පස්සේ sorry මරු දැම්මහම අපිට මේ කියන්නේ මරු දාන්න පුළුවන් අක්ෂර ගත්තොත් එimhe අපිට මරු දාන්න පුළුවන් ඇත්තටම කිව්වොත් හා අකුරට විතරයි. කියන්නේ හා හි ෆු හේ හෝ කියන අකුරු පහට විතරයි. හා කියන ශබ්දයට විතරමයි. ඒ කියන්නේ හා කියන අකුරෙන් හැදෙන අනිත් අකුරු ටිකට විතරමයි මරු දාන්න පුළුවන්. තේරුණාද? කයන්නට මරු දැම්මම මොනවත් වෙන්නේ නැහැ. එතකොට සයන්නට මරු දැම්මම මුකුත් වෙන්නේ නැහැ. තයන්නට මරු දැම්මම මුකුත් වෙන්නේ නැහැ. හයන්නට මරු දැම්මොත් අපිට පයන්න හදාගන්න පුළුවන්. තේරුණාද? ඉතින් පයන්න හදාගන්න නම් අපි අනිවාර්යෙන් හයන්නට මරු දාන්න ඕනේ. අපි මේ මරු දාන විදිය බලමු. හයන මම ලියන්නම්. හයන ලියනවා. හරි. මරු දාන්නේ ඔන්න ඔහොම පුංචිවට තමයි මරු දාන්නේ. තේරුණාද? ලොකුවට මරු ලියන්නේ පුංචිවට මරු ලියනවා. හරි. හයන්නට මරු දැම්මාම මොකද්ද හැදෙන්නේ? පයන්න. තේරුණාද? පයන්න තමයි හැදෙන්නේ. එතකොට හා හි ෆු හේ හෝ කියන අක්ෂර ටිකට මරු වැටුනහම ප පි පු පේ පෝ කියන අකුරු පහ හැදෙනවා. තේරුණාද? අනිවාර්යයෙන්ම ෆූ අක්ෂරයට තෙන් වැටුනහම බූ වෙනවා. ඒක වෙන කිසිම අක්ෂරයක් හැදෙන්නේ නැහැ. ෆූ අක්ෂරයට මරු වැටුනහම පූ වෙනවා. කිසිම අක්ෂරයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ අකුරු පහම ඒ විදිහට පපිපු පෙපෝ කියලා හැදෙනවා. හරි. ඔන්න ওই විදිහට තමයි මරු කතාව මට ඔයාලට කියන්න ඕනුනේ. හරි. ඉතින් මරු එච්චර තමයි මරු නැත්තම් මරු ගැන කතා කරන්න තියෙන්නේ. හරි. අපිට ඊළඟට ඉතුරු වෙනවා මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ क्या क्यों के sorry क्या क्यों क्यों එතකොට शशि शो शा शु शे sorry शा शु शो चा ची चो न्या न्यू न्यो ह्या ह्यू हो न्या म्या म्यो එතකොට රියා රියු යුරෝ ග්යා ග්යා ග්යු ජා ජු ජෝ එතකොට හරි. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලිව මේ ෂියන්නට තෙන් දැම්මම රියන්නද හැදෙන්නේ ජයන්නද හැදෙන්නේ කියලා. කියන්නේ ජියන්නද හැදෙන්නේ කියලා. හරි. එතකොට මෙතනදී මෙයාලා පොඩි මේ ප්‍රින්ටිං මිස්ටේක් එකක් මෙයාලා කරගෙන තියෙනවා. හරි. ෂියන්නට තෙන් දැම්මම ජියන්න හැදෙන්නේ. ඒ අමතක කරන්න එපා ඔයාලා. හරිද? හරි. දැන් මේක අපි මේ ඇත්තටම මෙතන මේ ඔයාලා මෙතන තියෙන්නේ අපි ඊට ගණන් part 2 වීඩියෝ එකේදී ඉගෙන ගත්තු මේ යයන්නයි කියන අකුරු තුන. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේ ඊළඟ part 2 වීඩියෝ එකේදී අපි කතා කරා. යන්න කතා කරා, යන්න කතා කරා, යන්න කතා කරා. මේ අකුරු ටිකනේ මේ දාලා තියෙන්නේ. තේරුණාද? දැන් මේක බැලුව කෙනෙක්ට තේරෙන්න පුළුවන්. මෙහෙම හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම දාලා තියෙන්නේ. හැබැයි මේකේ පොඩි රූල් එකක් තියෙනවා. අපි ඒකත් ඉගෙන ගමුකෝ. හරිද? අපි කයන්න ලියලෙමු ඉස්සෙල්ලාම. කයන්න ලියන්නේ sorry. ඇත්තටම මෙතනදී මේ අපි පාවිච්චි කරන්නේ මේ කයන්න නෙමෙයි හොඳේ. කයනු පාවිච්චි කරන්නේ නැහැ අපි. තේරුණාද? මේ අපිට දැන් මෙතන මේ යංශය දාන එකෙන් sorry. මේ අකුර මෙන්න මේ අකුර යයන්න දාන එකෙන් වෙන්නේ යංශය හැදෙන එක. තේරුණාද? අපි මෙන්න මේ ලියන යංශය හැදෙන එක තමයි වෙන්නේ. හරි. කියානේ මේ තියෙන්නේ. කියා. හරි. එතකොට මේ යංශය හැදෙන එක තමයි වෙන්නේ මෙහෙම යයන්න දාන එකේ. යා අකුර දාන එකේ. තේරුණාද? හරි. අපි දැන් මේක ලෑස්ති වෙන්නේ යංශය භාවිතා කරන විදිය ඉගෙන ගන්න. තේරුණාද?
හරි. යංශය භාවිතා කරනවා නම් ඔයා කොතනකම හරි තැනක අනිවාර්යෙන් අපි වෙන කිසිම ශබ්දයක් පාවිච්චි කරන්නේ නැහැ. ඊ ශබ්දය පමණයි පාවිච්චි කරන්නේ. ඊයන්නෙන් පටන් ගන්න වචන අකුරම තමයි පාවිච්චි කරන්නේ හැම වෙලාවෙම. උදාහරණයක් ගත්තොත් කියන්න, ශියන්න, චියන්න, නියන්න, හියන්න, මියන්න, වියන්න. තේරුණාද? ඒ අකුරු ටික තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? අනිත් එක තමයි යා කියලා. ඒ කියන්නේ යයන්නට යංශ දාලා පාවිච්චි කරන වචන ඇත්තරම ජපන් හොඩියේ ඇත්තරම නැතිම තරම්. ඉතින් ඒක නිසා තමයි මෙතන යයන්නට යංශය දාලා වචනයක් ඇත්තරම හොයාගන්නවත් නැත්තේ. යයන්නට ඇරෙන්න අනිත් යයන්නටයි මෙන්න මේ යා යූ යෝ කියන අකුරු තුනටයි මේ අන්න අකුරටයි තමයි යංශය පාවිච්චි කරන්නේ නැත්තේ. අනිත් අකුරු ටික ඔක්කොටම යංශය පාවිච්චි කරනවා. කී ෂී චී නී හි මි අකුරු ටික පාවිච්චි කරනවා. කීයටවත් කයන්න ලියලා ඒකට යංශය දාන්නේ නැහැ. මේ ඔයාට ශබ්දයේ කයා කියන ශබ්දය ගන්න ඕන නම් කීයටවත් කයන්න ලියලා මේ යංශය දාන්නේ. අනිවාර්යෙන් කී ලියලා තමයි යංශය දාන්නේ. තේරුණාද? ඉතින් කයා කියලා ලියන්න ඕන නම් කේ ඒ හරි මේ තියෙන y හොඳේ. කයා කියලා වට ලියන්න ඕනේ නම් යා අකුර තමයි පාවිච්චි කරන්නේ. තේරුණාද? මොකද්ද? යා අකුර තමයි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට Q කියලා වට ලියන්න ඕනේ නම් මම පාවිච්චි කරන්නේ කියන්නේ Q කියලා වල පාවිච්චි කරන්න ඕන නම් ඔයා පාවිච්චි කරන්නේ U අක්ෂරය. තේරුණා? ඒ වගේ Q කියලා පාවිච්චි කරන්න ඕන නම් ඔයා පාවිච්චි කරන්නේ U අක්ෂරය. තේරුණාද? හරි. අපි බලමු කොහොමද මේ යංශය දාන්නේ කියලා. මම ඉස්සෙල්ලාම කයන්න පටන් ගන්නම්. මේ අකුරු ටික ඔක්කොම මම ඉතින් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. එක අකුරක් කියලා දුන්නාම මේ අනිත් ඔක්කොම හැදෙන්නේ ඒ විදිහට කියලා ඔයාලට තේරෙනවා. හරිද? ඉතින් අනිවාර්යෙන් මම කිව්වානේ ඊ ශබ්දය තමයි මෙතනදී පාවිච්චි කරන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. කීෂි චීනි හීමි. මේ හැමතැනටම කීෂි චීනි හීමි. කීෂි චීනි හීමි. හැමතැනටම ඊ ශබ්දය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරි. හරි ඒක නිසා මම මේ ඔක්කොම ඔයාලට එකින් එක කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැනේ. මේක එකක් කියලා දුන්නාම අනිත් ටික ඔක්කොටම මේ වගේ තමයි. තේරුණාද? හරි. කියා කියන එක ලියනවා නම් හරි. කියා කියන එක ලියනවා නම් හරිද? කියා කියන එක ලියනවා නම් අපි ලියන්නේ ඉස්සෙල්ලාම කියන්න ලියනවා මේ විදිහට කියන්න ලියලා පුංචිවට. හොඳයි. මේකේ මේ තියනවා වගේ ලොකුවට නෙමෙයි පුංචිවට නොහොම යයන්න ලියනවා. මොකද්ද මේකට කියන්නේ? කියා. තේරුණාද? කියා. මෙහෙම තමයි කියා ලියන්නේ. හරිද? හරි. අපි ඊළඟට බලමු කියෝ කොහොමද ලියන්නේ කියලා. මොකද්ද? කියෝ. කියෝ ලියන විදිය ගත්තොත් ඉස්සලාම කියන්න ලියනවා. ඊට පස්සේ පුංචිවට U යන්න ලියනවා. එතකොට මොකද්ද හැදෙන්නේ? Q. තේරුණාද? හරි. ඊට පස්සේ අපි කතා කරමු කියෝ හැදෙන විදිහ. කියෝ හැදෙන විදිහ බලමු. කියෝ හැදෙන්නේ අපි ඉස්සෙල්ලාම කියන්න ලියනවා.
ඊට පස්සේ පුංචිවට යෝ යන්න ලියනවා. තේරුණාද? හරි. ඉතින් ඔහොම තමයි කියෝ කියෝ කෑ ලියන්නේ. ඉතින් අනිත් අකුරු වල ෂ ෂු ෂෝ චා චු චෝ ඤා ඤු ඤෝ යා යු හෝ ඔය ටික ලියන්නේ ඉතින් ඒ විදිහට. රා රු රෝ. ඉතින් ගා ගී ගු ගේ ගෝ ජා ජි ජෝ ජෝ යා යු හෝ බ්යා බ්යෝ බ්යෝ පියා පියෝ හෝ. ඔය විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න මම මේ යංශය පාවිච්චි කරන විදිහත් කියලා දුන්නා. ඊළඟට අපි යමු මේක පොඩි සීන් එකක් තියෙනවා. මේ දැන් හිතන්නකෝ අපි කියෝවා කියලා කියන්නේ අද දවස. තේරුණාද? කියන්නේ අද කියෝවා කියලා කියන්නේ අද. කියෝවා කියලා ලියන විදිහ දැන් ඔයාලා අකුරු ටික ඔක්කොම දන්නවා. කියෝවා විදි කියලා අර ඇදෙනවනේ. කියෝ. දැන් ඔයාලට හිතෙන්න ඕනේ කියෝවා කියලා ලියන්නේ කොහොමද කියලා. කොහොමද කියෝවා කියලා ලියන්නේ? හරි. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් කියලා දුන්නා කියෝ. හරි. මේ තියෙන්නේ කියෝ. හරි. එතකොට කෙලින්ම කියෝ. නමුත් කියෝ කියලා නෙමෙයි කියෝ කියලා ඇදෙනවා. තේරුණාද? කියෝවා කියලා කියෝවා නෙමෙයි කියෝවා කියලා ඇදෙනවා. මෙහෙම දීර්ඝ කරනකොට අපි කොහොමද මේ වචනය දීර්ඝ කරන්නේ කියලා අපි බලමු. තේරුණාද? හරි. කොහොමද කියෝවා කියලා ලියද්දි අපි ඉස්සලාම පාවිච්චි කරන විදිහ මම පෙන්නන්න. අපි වචන ලියන නිසා මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් දික් කරගමු. කියෝවා කියලා ලියද්දි ඉස්සලාම මම කී අක්ෂරය ලියනවා. කී ඊට පස්සේ පුංචි යොයන්න ඊට පස්සේ දැන් මම මේක කිව්වා දීර්ඝ වෙන්න ඕනේ කියලා. තේරුණාද? කියෝවා. හරි. මම ඒක ඉංග්‍රීසි වලින් ලියලා පෙන්නනවා ඔයාලට කොහොමද කියලා. හරි. කියෝ sorry. කියෝවා. තේරුණාද? කොහොම තමයි අපි ඉංග්‍රීසි වලින් ලියන්නේ කියෝවා කියලා. මම කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි හොඳ ඉංග්‍රීසි භාෂාවෙන් ටුඩේ කියලානේ පාවිච්චි කරන්නේ. මම කියන්නේ ඉංග්‍රීසි අර සිංග්ලිෂ් ලියනවා වගේ ජපන් වලින් මේ ලියද්දි මේ
කියෝවා කියලා තමයි මේ විදිහට තමයි අපි ලියන්නේ. තේරුණාද? හරි. එතකොට මෙහෙම ලියාගත්තාම ඔයාලට තේරෙන්න ඕනේ ඊළඟට අපි ලියන්න ඕනේ අක්ෂරේ මොකක්ද කියලා. මේක බැලුවට පස්සේ ඔයාලට තේරෙනවා දැන් අපි මෙන්න මේ අක්ෂරේ ලියලා ඉවරයි. කියෝ කියන එක ලියලා ඉවරයි. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? මෙන්න මේ අක්ෂරේ ලියන්න. කියෝවා කියන අක්ෂරේ ලියන්න. මේක කොහොමද ලියන්නේ? අනිවාර්යෙන් අපි දීර්ඝයක් යොදනවා නම් උදාහරණයක් විදිහට කියෝවා කියලා එතන යෝ කියන එක දීර්ඝ වෙනවානේ. දීර්ඝ කියන්නේ යෝ යන්න නෙමෙයි. කියෝ වා කියලා එතන දීර්ඝ වෙනවානේ. එතකොට අපි කරන්නේ මොකද්ද? මෙතන උයන්න ලියනවා. පොඩි උයන්නක් නෙමෙයි කියන්න හා සමානව උයන්න ලියනවා. උයන්න ලියලා ඊට පස්සේ වයන්න ලියනවා. මේක තමයි කියෝවා කියලා ලියන හරිම විදිය. හරිද? සෝරි. මෙතනදී මේ කියෝවා කියලා ලියද්දී ඔයාලට පොඩි දෙයක් උගන්වන්න ඕනේ මේ නිපාත පාටිකල් කියන මේ පාටිකල් කියන්නේ මේ සෝරි නිපාත ඔයාලට උගන්වන්න ඕනේ. මට පොඩ්ඩක් පැටළුණා ඇත්තටම because මට ඒක සමාව ආයි දිනවා ඇත්තටම මම ඔයාලගෙන් පොඩ පැටළුණා. මේ කියෝවා කියලා ලියද්දි කියෝවා කියන්නේ කියෝවා කියලා කියන්නේ මේ එක වාක්‍ය අපි කියන්නේ කියෝ කියලා කියන්නේ. හොඳේ. කියෝ කියලා කියන්නේ අද දවස. හොඳේ. කියෝ කියලා කියන්නේ අද. වා කියලා කියන්නේ අපි සරල වාක්‍යයේ ගොඩ නැගීමේදී කතා කරමු මේ වා කියන්නේ මොකද්ද කියලා. හරිද? දැනට මේ කියෝ කියලා කියන්නේ අද. හොඳේ. කියෝ වා කියන එක ගැන හිතන්න යන්න එපා ඔයා. ඉතින් මම මෙතනදී මේ වා කියන එක අයින් කරන්න නැතුව ඉන්නේ. දැන් මම මෙතනදී පොඩි වැරද්දක් මගේ උතෙන් ලියුණානේ. මොකද මම මෙතන වයන්න ලියුවානේ. නේ වයන්න නෙමෙයි එතන ලියන්න ඕනේ. අතන ගියොත් හයන්න. හොඳේ. මේ සෝරි. මෙතන ලියන්න ඕනේ හයන්න. මම ඒක තමයි ඉක්මනට මේ ඔයාලට මේ පැහැදිලි කරේ. මේ කියෝ වා කියලා ලියද්දි අපි වයන්න නෙමෙයි ලියන්නේ. හොඳේ. ඒ කියන්නේ මේක නෙමෙයි ලියන්නේ. කියෝවා කියද්දි වාකුර ලියන්නේ නැහැ. හාකුර තමයි ලියන්නේ. ඒකට හේතුව අපි ඉස්සරහට කතා කරමු සරල වාක්‍ය ගොඩනැගීම කියන මාතෘකාව යටතේ කතා කරමු. දැනට අපි ඊළඟන හෝඩිය විතරයිනේ කතා කරේ. තව කතාකන හෝඩිය තියෙනවා. කතාකන හෝඩිය යන අතරතුර මම අනිවාර්යෙන්ම සරල වාක්‍ය ගොඩනැගීම කරනවා. හරි. එක දිගටම කතාකන මේ හෝඩිය මේ වගේ කරගෙන යන්නේ නැහැ. කතාකන හෝඩිය ගැන වෙනම ප්ලේලිස්ට් එක මම හදලා තියන්නම්. ඉතින් සරල වාක්‍ය ගොඩනැගීමේ යටතේ මම පළවෙනියට N5 level එකට අදාළ කරන කරුණු ටික මේකේ මම දාලා තියනවා. තේරුණාද? ඉතින් පිළිවෙලටනේ එන්න ඕනේ. තේරුණාද? හරි. ඉතින් මේ කියෝවා කියලා ලියද්දී අනිවාර්යෙන් මේ වා අක්ෂරය ලියන්නේ නැහැ. හා අක්ෂරය තමයි ලියන්නේ. ඇත්තටම හා අපි දාන්නේ මෙතන ඇත්තටම නිපාතයක් මේ තියෙන්නේ. හරි නිපාතයක් නිසා තමයි මේ අපි මේ නිපාතයක් යෙදෙලා තියෙන්නේ කොහොමද කියලා අපි කියන්නේ. පටලව ගන්න බෑ මේ කියෝ වා නෙමෙයි කියෝ හොඳේ කියෝ කියලා කියන්නේ අද කියෝ වා දාන්නේ අද දවස. දැන් අපි මෙහෙම හිතමුකෝ මම නිකන් කියන්නම් අද දවස අඟහරුවාදා කියලා කියන්නේ කොහොමද කියලා හිතන්නකෝ. එතකොට අර අපි අද දවස ගැන කතා කරනවානේ. අද දවස ගැන කතා කරද්දී අපි කියෝවා කියලා අර අපි අද දවස අර කතෘ කරනවානේ. අද දවස දැන් මම ගත්තොත් එහෙම මගේ නම self japan කියලා මම කියන්න නම් මම කියන්න ඕනේ වතචිවා මගේ නම නෑ සෝරි මගේ නම කියලා කියනවා නම් වතචි නෝ නිපාතේ වැටෙනවා. මම කියලා කියන්නේ වතචිනේ. එතකොට මම self මේ ජපන් කියලා කියන්නේ මම හොඳේ මගේ නම කියලා මම මෙන්ෂන් කරන්නේ මම self japan කියලා මම මෙන්ෂන් කරන්නේ මම self japan කියලා මම කියන්නේ වතචිවා self japan. තේරුණාද? එතකොට දැන් මෙතන මේක පටලවා ගන්න එපා. දැන් මෙතන ඇත්තටම ඔයාලා මේ ඔළුව යොමු කරන්න ඕනේ
මේ ඇත්තටම මේක දීර්ඝ කිරීම ගැන තමයි මට ඔයාලට කියලා දෙන්න උවමනාවකම තිබ්බේ. හොඳේ මේක ඇත්තටම පටලවා ගන්න එපා. මේක බලන තෙම්පයි අයියලා ඉන්නවා නම් ඒක පටලවා ගන්නත් එපා. හොඳේ මම මෙතන දැඩිව කියනවා මෙතන මට පොඩි මිස්ටේක් එකක් වුණේ කියලා. හොඳේ පොඩි මිස්ටේක් එකක් වුණේ මම මේක ලියාගෙන ඉද්දි කිව්වා කියලා වාගුල ලිව්වා. හරිද? ඉතින් ඒක මං ඒකේ වැරද්ද පිළි අරගෙන තමයි මම මෙතනදී වාකුර නෙමෙයි හාකුර එන්නේ කියලා මම මෙතන ආයෙ හරි ගැස්සුවේ. තේරුණාද? එතකොට කියෝවා කියලා මේ අපි එක දිගට කියන්නේ සාමාන්‍යයෙන් අද දවසට අදට අපි කියන්නේ අද දවසට අපි කියන්නේ සාමාන්‍යයෙන් කියෝ කියලා. හරිද? එතකොට කතරු කරද්දි තමයි අපි වානිපාතේ දාන්නේ. ඒක නිසා තමයි මෙතනට කියෝවා කියලා අපිට හැදෙන්නේ. තේරුණාද? කියෝවා මොකයෝපි දෙස්. කියෝවා සුයෝපි දෙස්. කියෝවා කිඤ්ඤෝපි දෙස්. ඒ විදිහට එක විදිහට මේ වානිපාතේ අද දවස කතරු කරලා කියනකොට තමයි වානිපාතේ දාන්නේ. තේරුණාද? හරි. එතකොට ඒක පටලවා ගන්න එපා ඔයාලා. එතකොට මේක ගැන ඔයාලා හිතන්නවත් එපා. හරි. දැන් මට මෙතන මේ දීර්ඝ කිරීම ගැන තමයි කතා කරන්න උවමනාව තිබ්බේ. එතකොට දැන් හරි. මම දීර්ඝ කිරීම ගැන කතා කරා. හරි. යම් කිසි දෙයක් දීර්ඝ කරනවා නම් ශබ්දයට අදාළ කරන ස්වර අක්ෂරය දාන්නවා. තේරුණාද? ඒ කියන්නේ දැන් කියෝ ඕ අක්ෂරයන්නේ තියෙන්නේ. එතකොට අපි දාන්න ඕනේ ඒක ඉංග්‍රීසි වලට ඔයාලට පැටලෙනවා නම් මේ විදිහට ලියාගෙන බලන්න. කියෝ කියලා අපි මෙන්න මේ විදිහට ලිව්වා. කියෝ ඉගෙන ගත්තා අපි මෙතන. ඊට පස්සේ ඒක දීර්ඝ කරලා තියෙනවා. එතකොට අපි ඒක ලියන්නේ ඌ අක්ෂරය. එතකොට කියෝවා කියලා ඒක අපි දීර්ඝ කරලා තියෙනවා. කියෝවා. තේරුණාද? ඉතින් මෙහෙම තමයි අපි අක්ෂර දීර්ඝ කරන්නේ. සාමාන්‍යයෙන් තව තියෙනවා ඒ අක්ෂරය දානවා. ඒ විදිහට එක අක්ෂර දාන ස්වරාක්ෂර පහේ ඊ අක්ෂරයේ දාන තනුත් තියෙනවා මම දන්න තරමට. ඉතින් ওই දේවල් ටික තමයි මට කතා කරන්න උවමනාව තිබ්බේ. මේකේ යම් කිසි තැනක් වල තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ වා ගැන අපි ඉස්සරහට කතා කරමු. හා ගැනත් අපි ඉස්සරහට කතා කරමු. මේ දීර්ඝ කිරීම හා සම්බන්ධව යම් කිසි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් මගේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදි ඔප්ෂන්. ඒ වගේ මාව කන්ටැක්ට් කරගෙන තේරෙන්නේ නැති තැන තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න මේක මට තේරෙන්නේ නැහැ කියලා මම අනිවාර්යෙන් මේ දේවල් හරි විදිහට තේරුම් කරලා දෙනවා. මේකෙදි මට වෙච්ච පුංචි අතපසු වීමට ඇත්තටම මම මේ වීඩියෝ බලන ඔයාලා හැමෝගෙම සමාව ඉල්ලනවා. වගේම ඇත්තටම මේකෙදි ඇත්තටම මේ අර ඔයාලා අපහසුතාවයකට පත් වුණා නම් මට ඇත්තටම ඒකට ඔයාලගෙන් මම ඇත්තටම මේ සමාව ඉල්ලනවා. ඉතින් ඒක මම මේ කියාගෙන යද්දී වාක්ෂරය ලියන්න ඕන නිසා මම මේ වාක්ෂරය ලිව්වේ. නැතුව ඒක මම දන්නේ නැතු නෙමෙයි. ඒක නිසා දන්න කට්ටිය මම දන්නේ නැහැ කියලා හිතලා මට කියලා දෙන්න එපා. මොකද මම ඒක දන්නවා. මට පොඩි පැටලිවිල්ලක් විතරයි සිද්ධ වුනේ. තේරුණාද? හරි. ඉතින් ඒක කියන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් බලාගෙන හිටපු සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලන ගමන් පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඉස්සරහට කිසිම දෙයක් වරදින්න නැති වෙන්න හරිම විදිහට ඔයාලට මේ දේවල් මේ විස්තර ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා.